බහින්නකො බහලා තියෙන හැන්ඩ් එක කරලා බහින්නකො ඇඟිලි කොට හරින්න බලන්න. ini මොකද වර්ගයේ කියන්නේ? ගැලන්ට් එක මිත්‍රිටි එක. හරි. එතකොට මේකේ තැනි නම්බර් පේන්ට් කලරට තැනි නම්බර් මකන්න බෑ. තැනි නම්බරයක් කියනවා. ඒ වාහනේ මේ විදිහට වෙනස් කරලා යාම. ගරාජ් එකේ කමාර ගරාජ් කරන අය තියෙනවා මේ වගේ වාහන වෙනස් කරන අය. මේක පොඩි මේ වාහනේ පළවෙනිම කාරණාව තමයි වාහනයක් දැක්කාම මේක මේ ආවල් වර්ගයේ ආවල් ජාතියේ වාහනයක් කියලා අඳුර ගන්න පුළුවන් වෙන්න ඕන. මේක ඇත්තටම ඔයා කියනකන් අපිට කොහෙවත් ලක්ෂණයක් නැහැ මේක මිඩ්ඩුසි මේ ගැලන්ට් එකක් කියලා හොයාගන්න පුළුවන් ලකුණක් කොහෙවත් නැහැනේ. ඉතින් එහෙම දේවල් කරන්න විද්‍යානුකූලව අවසර නැහැ. හරි. ඒකේ බම්පර් එකයි පිටිපස්සේ බම්පර් එකයි නෑනේ මේ ඉස්සරහා ලයිට් එක බොනත් මේ සෙල් එක ඒ ඉතින් ඉස්සරහා බෙලුව සම්පූර්ණ වෙනස්. ඉතිපස්සේ බෙලුවත් සම්පූර්ණ වෙනස්. ඒක මේ එමිලෙන් පාස් කරන්නේ තමයි දැන් ඔයාව අපි නැවැත්ති පාරේ යනකොටනේ ඔයාට එහෙම කියනවා නම් ඔයාට ඒකින් කරන්න පුළුවන් එකම දෙයක් තියෙනවා ඔයාට මේ වාහනේ කැරියර් එකක පටවල තමයි ගෙනියන්න වෙන්නේ. ඔයා ඒක අතර ගන්න පාරේ ගෙවිලා තියෙන්නේ ඒකයි. ටයර් ගෙවිලා හරි. එතකොට ප්‍රදර්ශන භාගයක් ඇදිනේ පාවිච්චි කරනවා නම් ඒක වැඩ. අලුත් කඩියාවල නම් යෝගයක් දෙන්න වෙනවා. පොඩ්ඩක් රේස් කරමු බලන්න. motor soalnya tapi kita mari Mahindra kan ini Bolero fiber හදපු එක. fiber දාන්න පුළුවන්. ඒ පීච් හැඩේ එකක් දාගත්තා නම් ගැටලුවක් නැහැ. දැන් මේ පීච් හැඩේ එකක් නෙමෙයි. fiber උනාට ඉස්සරහ තියෙනවනේ තව වින්ච් එකක් ගහන්න යකඩ කැල්ලක් දාලා. යාගේ වාහනේ දැන් බොලරෝ එකේ හැඩේ නෙමෙයි දෙන්නේ ඉස්සරහ තියෙන්නේ. ෂේප් එක බම්පර් එකේ ෂේප් එක වෙනස් නේ. මේක තියෙන්නේ මේ යකඩ වලින් ආපු බෆර් එකක් වෙන හැඩයක තමයි මේ හදලා තියෙන්නේ. ඒක හදලා දුන්නේ ෆයිබර් වලින් ඒක හරි. හරිද? නමුත් ෂේප් එක හදලා තියෙනවා වෙනස්. ඒක වෙනස් කරන්න පර්මිෂන් නැහැ. මේ ටයර් ටිකක් පොඩියෙන් එළියට පන්නලා තියෙන්නේ. මේකට ආපු ටයර් සෙට් එකක් තියෙන්නේ. ආදම Good. Kopi lagi. Itu mana kita tahu lagi. Karena apa sih pasti bahasnya orang tua ya. Kalau tadi kan kopi ini gitu. Tapi itu kita sama lagi itu lah. Bahannya itu namanya. Order kan dia tuh kopi enggak tuh.
ඒ අනතුරක් වෙලා දැන් කෙනෙක් මේ බයිසිකලයක් හරි මේ හරි වැදුනොත් මේක දිනේ ඉස්සලා යනවා මිසක් මෙතන වැදිලා නතර වෙන්නේ නැහැ. මේක වැදිලා නතර වෙනවා. ඒක අනතුරෙන් වෙන හානිය වැඩි. ඉතින් එන්නකෝ ආදායම් කරපත්